ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද අපි ඇවිල්ලා ඉන්නේ බොහෝ දෙනෙක් දන්න කියන අඟුරුකාර මුල්ල විහාරස්ථානයේට. අඟුරුකාර මුල්ල පුරාණ විහාරස්ථානයේ ගිහුවම මේ විහාරස්ථානයේ කලින් හඳුන්වපු නම තමයි ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය. අදටත් හඳුන්වන්නේ බෝධිරාජාරාම විහාරස්ථානය කියලා තමයි. නමුත් අඟුරුකාර මුල්ල විහාරස්ථානය කියලා තමයි ප්‍රසිද්ධියක් උසලන්නේ. ඉතින් අපි බලමු ඇයි එහෙම කියන්නේ කියලා. තව බොහෝ තොරතුරු දිනව කතා කරන්න. ඉතින් අපි විහාරස්ථානයේ නරඹන ගමන් ඒ තොරතුරු කතා කරමු. එහෙනම් රැඳිලා ඉන්න අපිත් එක්ක අපේ නාලිකාව subscribe කරන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ලංකාවේ තියෙන වටදාගේ අන්තර්ගත කරලා හදන වටදාගේ වල අතරින් උසම එක තමයි මේ අඟුරුකාර මුල්ල විහාරස්ථානයේ පිටලා තියෙන්නේ. මේක තෙමහල් එකක් කියලා තමයි සඳහන් වෙන්නේ. මෙන්න මේ කිරිකරුණ ප්‍රතිමා වහන්සේ ගැන විශේෂ කාරණාවක් තියෙනවා කියන්නේ. වීඩියෝ එක යන අතරේ අපි ඒ ගැන කතා කරමු. මේ විහාරස්ථානය ආරම්භ කරන්න මුල් පියවර තබලා තියෙන්නේ 1868 වසරේ. මේ භූමිය මේ විහාරස්ථානයට පරිත්‍යාග කරලා තියෙන්නේ ඒ වසරේ තමයි. එදදාස් 1868 වසරේ මේ විහාරස්ථානය ආරම්භ කිරීමට මුල් පියවර තබන කාලේ මේ භූමිය ටිකක් එරෙන සහිත භූමියක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ එරෙන සහිත භූමිය මේ ප්‍රදේශයේ මේ විහාරස්ථානය ආරම්භ කිරීමට ප්‍රථමව මේ පොල්කටු අඟුරු හදන පිරිසක් තමයි මේ භූමියේ ජීවත් වෙලා තියෙන්නේ. එතකොට ඒ පිරිස පසුකාලීනව මේ විහාරස්ථානයට අදාළව මේ භූමිය පූජා කළෙන් පස්සේ ඒ පොල්කටු අඟුරු හදන ඒ අය සිටි ප්‍රදේශය අඟුරුකාර මුල්ල නමින් තමයි ප්‍රසිද්ධව පැවතුනේ. විහාරස්ථානය
ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ නමින් නම් කෙරුණත් අදටත් බොහෝ පිරිසක් අතර ප්‍රසිද්ධව තියෙන්නේ අඟුරුකාරමුල්ල විහාරස්ථානය කියලා. ඉතින් මම අර කතා කරා නේද මේ කිරිගරුඬ ප්‍රතිමාවක් ගැන. ඉතින් මේ ප්‍රතිමාව ගැන කතා කරනවා නම් මේ කිරිගරුඬ ප්‍රතිමා වහන්සේ කොළඹ වරායෙන් රැගෙන අනුරාධපුර දක්වා රැගෙන යන අවස්ථාවේ බොහෝ අය වෙහෙස නිවා ගැනීම සඳහා මේ විහාරස්ථාන භූමියේ තමයි ඒ ප්‍රතිමාව රඳවගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් 1868 වසරෙන් පස්සේ සාමාන්‍යයෙන් 1900ට කලින් වගේ කාලේ ඒ කාලේ වෙනකොට ලංකාවේ වාහන තිබුණේ නැහනේ. එතකොට තිබුණේ කරත්ත. ඉතින් මේ ගල් පාවිච්චි කරලා එවකට එම ප්‍රතිමා වහන්සේ ඒ ගල්වල නංවාගෙන මේ විහාරස්ථාන භූමියේ රඳවලා තියෙනවා මේ ගල් පදවන අයගේ වෙහෙස නිවා ගැනීම සඳහා. ඉන් පසු අර මම කලින් සඳහන් කළා වගේ ටිකක් මඩ සහිත භූමියක් කියලා මම සඳහන් කරානේ. මේ ප්‍රතිමා වහන්සේ රඳවගත්ත ගල් මේ භූමි එරීමකට ලක් වෙලා තියෙනවා. ඉන්පසු මේ විහාරස්ථානයේ විහාරාධිපති එවකට සිටි විහාරාධිපති හිමි සහ පසු කාලීනව එවකට සිටි දායකකාරකාදීන්ගේ අනුග්‍රහයෙන් එම පිළිම වහන්සේ මේ විහාරස්ථානයේ රඳවගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මේ විහාරස්ථානයේ වසර 300ක පමණ ඉතිහාසයක් තමයි සඳහන් වෙන්නේ. ඉතාමත් අලංකාර විහාරස්ථානයක්. මේ ගමුවට ආසන්න ප්‍රදේශයේ තමයි මේ අඟුරුකාරමුල්ල විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. ඉතාමත් අලංකාර විහාරස්ථානයක්. මේ විශේෂ කාරණාවක් තමයි මේ විශාල වශයෙන් ක්‍රිස්තියානි බැතිමතුන් ජීවත් වෙන ප්‍රදේශයක තමයි මේ අඟුරුකාරමුල්ල විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. ඒ දිගිරීම් කරලා තියෙනවා ඉතාමත් අලංකාරව. මේ තියෙන මම කලින් සඳහන් කරපු කිරිගරුඬ ප්‍රතිමා වහන්සේ අනුරාධපුරයට රැගෙන යන අතරමඟ තමයි මේ විහාරස්ථානයේ වෙහෙස නිවා ගැනීමට
නතර කළ අවස්ථාවේ තමා ගල් එරීම නිසා දායකකාරකාදීන්ගේ සහයෝගයෙන් දායකත්වයෙන් මුදල් ගෙවා මේ ප්‍රතිමාව මේ ස්ථානයේ රඳවගෙන තියෙන්නේ. මේ අපි ඇතුල් වුණේ වටදාගේ ඇතුළට. අපි ඒක වටේ ගිහිල්ලා බලමු. මූර්ති ශිල්පීන්ගේ දස්කම් මනාවට විදාපාන ස්ථානයක් තමයි මේ වටදාගේ සහ මේ ඇතුළු මේ අඟුරුකාර මුල්ල විහාරස්ථානය කියන්නේ. ඉතාගන මූර්ති සහ කලා නිර්මාණ චිත්‍ර ශිල්පය ඉතාගන මනාවට විදාපාන ස්ථානයක් තමා මේ ස්ථානය. අපි දැන් ඉන්නේ මේ වටදාගේ ඇතුලේ. ලංකාවේ පවතින එකම තෙමහල් වටදාගෙත් මේ වටදාගේ බවට තමයි සඳහන් වෙන්නේ. ඉතා වටිනා කලා නිර්මාණ රාශියක් මේ විහාරස්ථානයේ දැක ගන්න පුළුවන්. ගම්බා දිස්ත්‍රික්කයට ආසන්නයේ නම් බොහෝ දෙනෙක් අතර ඉතා ප්‍රචලිත විහාරස්ථානයක්. මේ අපායේ දොරටු අභියස අපි ඒක විවෘත කරලා බලමු. මම හිතන්නේ කටුවෙන් බුල් ගහ වෙන්න ඕනේ. අපාය කියන ප්‍රදේශයේ අපායේ වැරදි කරන අයට දෙනවා කියන දඬුවම් මනාවට නිරූපණය කර දක්වන ස්ථානයක්. අපාගත වීම සහ අපායේ දඬුවම් දීම මනාවට පැහැදිලි කරලා තියෙනවා.
ඉතාමත් අලංකාර වටදාගේ තෙමල් වටදාගයක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අද අපි කතා කරේ සංචාරය සඳහා තෝරගත්තේ අඟුරුකාර මුල්ල ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය. ඉතින් ගම්පහ පුරවරයේ තියෙන මීගමුවට ආසන්නව ඉතා අලංකාර විහාරස්ථානයක්. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙන්න ඒක අදට අපි සමුගන්න තමයි සූදානම් වෙන්නේ. එහෙනම් අපේ නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.